අදින් වසර බිලියන 3.5කට කලින් පෘථිවිය අද වගේ ලස්සන තැනක් නෙවෙයි. ගිනි කඳු, උණුසුම් සාගර සහ ඔක්සිජන් නැති වායුගෝලයක් මැද ලෝකේ මුල්ම ජීවියා බිහි වුණා. කවුද මේ අභිරහස් ජීවියා? අද අපි කතා කරන්නේ ප්‍රෝකැරියෝටික බැක්ටීරියා ගැන. ප්‍රෝකැරියෝටික කියන වචනේ තේරුම න්‍යෂ්ටියක් බිහිවීමට පෙර යන්නයි. මේ සෛල හරිම සරලයි. අපේ සිරුරේ සෛල වගේ නෙමෙයි. මොවුන්ට පැහැදිලි න්‍යෂ්ටියක් නැහැ. මොවුන්ගේ DNA සෛල ඇතුලේ නිදහසේ පාවෙමින් පවතින්නේ. එකල පෘථිවියේ ඔක්සිජන් තිබුණේ නැහැ. ඒ නිසා මේ බැක්ටීරියා ශක්තිය ලබා ගත්තේ සාගරයේ තිබුණු රසායනික ද්‍රව්‍ය වලින්. පස්සේ කාලෙක බිහි වුණු සයනොබැක්ටීරියා තමයි ලෝකේ මුලින්ම ඔක්සිජන් හඳුන්වා දුන්නේ. අද අපි හුස්ම ගන්න ඔක්සිජන් වලට මුල්ම පදනම දැම්මේ මේ කුඩා ජීවී. අදටත් මේ ප්‍රෝකැරියෝටිකයන් බැක්ටීරියා සහ ආකියා ලෙස අපාවට ඉන්නවා. ඔවුන් නැතිව ලෝකේ පැවැත්මක් නැහැ. පරිණාමයේ පළමු පියවර උනේ මේ ඒකසෛලික ජීවීන්. පුංචි බැක්ටීරියාවකගෙන් පටන් ගත්ත මේ ජීවයේ ගමන අද මිනිසා දක්වා ඇවිත් තියෙනවා. මේ වගේ විද්‍යාත්මක තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු.